දෙසැම්බර් මස 16 වන දින රවි හෙවත් සූර්යයා අග්නි රාශියක් වන ධනු රාශිය වෙතට පිවිසෙන අතර ජනවාරි මස 16 වන දින දක්වා එහි ගත කිරීමට නියමිතයි. ඒ වගේම ධනු රාශිය ගුරු ග්‍රහයාට අයත් රාශියක් ලෙස හැඳින්වෙනවා. ගුරු ග්‍රහයා යනු ඔබගේ වාසනා ශක්තිය, ඔබගේ අනාගත දියුණුව, බුද්ධිය, ප්‍රඥාව, දර්ශනවාදය, ඔබගේ කීර්තිනාමය ආදී ඊට වැදගත් කරුණු රැසක් නියෝජනය වන ග්‍රහයෙකු වනවා. සූර්යයා ධනු රාශිය තුළට පිවිසීම පිළිබඳව වේදීය ජ්‍යොතිෂයේ පැවතෙන පුරාණ ජනප්‍රවාදයක් පවතිනවා. විශ්වයේ නිර්මාණයේ මූලික අවධියේදී ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා තමා සතු වන බුද්ධිමත්භාවයේ සහ ප්‍රඥාවෙන් පිරිපුන් බව නිසා ඉතා අධික ස්කන්ධයකින් පැවතී තිබෙනවා. නමුත් ගුරු තමන් සතු මෙම ප්‍රඥා මහිමයෙන් නිසි ප්‍රයෝජනයක් නොමැතිව පැවතී තිබෙනවා. නැගෙනහිර ශිතිජයෙන් මතු වූ සූර්යයා ගුරුට හිමි ධනු රාශිය වෙතට පිවිස ඇති අතර සූර්යාගේ අධික රශ්මිය සමග වන කාර්යශූර හැකියාව සහ අභිප්‍රේරණය සමගින් ගුරු ග්‍රහයා සතුවන මහා ප්‍රඥාවේ බලමහිමය එක්ව සියලු ලෝවැසි සත්වයින් හට නව ශක්තියක් ලබා දුන් බව මෙම ජනප්‍රවාදයන්හි සඳහන් වෙනවා. සූර්යාගේ සියල්ල දවාලන ශක්තිය සමග එක් වූ ගුරුගේ ප්‍රඥාවේ බලමහිමය ධම්මාග්නි හෙවත් ධර්මයේ ගිනි ධාරාව ලෙස පූර්ණ වේදීය ජ්‍යොතිෂයේ හැඳින්වෙනවා. රවි හෙවත් සූර්යයා ධනු රාශියට පිවිසීම ලෝකයේ තුල සත්‍යයේ බලය පැතිරෙන, විශ්වයේ නීතිය රජවන, ආත්මාර්ථකාමීත්වයේ වෙනුවට පරාර්ථකාමීත්වයට ඉඩ ලැබෙන කාලයක් බව කිව යුතු වනවා. ඒ වගේම මතක් කළ යුතු වනවා මේ වන විට ගුරු ග්‍රහයා වක්‍ර ගමනක යෙදී සිටින අතරම ඔබගේ මිථුන රාශිය තුල ස්ථානගත වී සිටින බව. මේ වන විට ගුරු ග්‍රහයා ධනු රාශිය තුල නොපැවතුනත් මිථුන රාශියේ සිට හත්වැන්නේ පිහිටි ධනු රාශිය ගුරුගේ දර්ශනයට ලක්ව පවතිනවා. ඔබ මේ මොහොතේ ගෙවනා මහදශා සහ අන්තර්දශා මත පදනම්ව ඔබට ඉතා යහපත් සහ ශක්තිමත් මෙන්ම උද්‍යෝගිමත් ශුභදායක ග්‍රහ පරිවර්තනයක් බව පළමුවෙන්ම කිව යුතු වෙනවා. දෙසැම්බර් මස 16 වන දින සහ ජනවාරි මස 14 වන දින අතර සිදුවන රවි ග්‍රහයා ධනු රාශිය තුලට පිවිසීම කුම්භ ලග්නයෙන් උපන් ඔබට කෙසේ බලපානු ඇතිද කියලා අපි දැන් විමසා බලමු. රවි හෙවත් සූර්යයා ඔබගේ 11 වන්නට හෙවත් ධනු රාශිය තුලට පිවිසෙන අතර 11 වන්න මගින් ඔබගේ මිතුරන්, ඔබ ඇසුරු කරන සමාජය, ඔබගේ අනාගත සැලසුම්, ව්‍යාපාරික අරමුණු, ආශාවන්, ලාභ ආදී කරුණු නියෝජනය වනවා. ඔබගේ ලැබීම් ඉහළ යන කාලයක් බව කිව යුතු වනවා. විශේෂයෙන්ම ඔබ පසුගිය වසර කිහිපය තුළ ඉතා මහන්සියෙන් සහ කැපවීමෙන් කරනු ලැබූ කටයුතු වලින් ඔබට ලැබීමට ඇති යම් මුදලක් වේ නම් ඒ ලබා ගැනීමට හැකිවනු ඇති. මූල්‍යමය ලැබීම් පමණක් නොව ඔබට බලය සහ කීර්තිය අතින්ද පෙර ක්‍රියාවන්ගේ ප්‍රතිඵල ලැබීම සිදුවනු ඇති. ඔබට සමාජයේ ආකර්ශනීය පුද්ගලයන්, නායකයින් මෙන්ම සමාජයේ යම් බලපෑමක් සිදු කළ හැකි පුද්ගලයන් හමුවීමට අවස්ථාව සැලසෙනු ඇති. ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට, ඔවුන්ගේ ආදර්ශ උපයෝගී කර ගැනීමට ඔබට අවස්ථාව සැලසෙනු ඇති. එළඹෙන 2026 නව වසර සඳහා ඉලක්ක සහ අරමුණු ඇති කර ගැනීමට ඔබට ඉතාම ශුභදායක අවස්ථාවක් උදා වී ඇති බව කිව යුතු වනවා. විශේෂයෙන්ම කුම්භ ලග්න හිමි ඔබට 2026 වසර සාර්ථක කර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වනවා. ඔබගේ සහකරු හෝ විශ්වාසනීය මිතුරකු හෝ හවුල්කරුවෙකු සමග එක්ව ඔබගේ අනාගතයේ සාර්ථක කර ගැනීමට සැලසුම් සකස් කිරීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇති. ඒ වගේම 2026 වසර ඔබට මුළු මහත් සමාජයටම ඉතා විශාල බලපෑමක් සිදු කළ හැකි පුද්ගලයෙකු වීමට අවස්ථාව පවතින බව කිව යුතු වනවා. ඒ සඳහා ඔබගේ අරමුණු සහ ඉලක්කයන් නිසි පරිදි සකස් කර ගැනීම ඔබ කළ යුතුම වනවා. ඒ වගේම ඔබගේ දෛවය ඔබ විසින් වෙනස් කර ගැනීමට අධිෂ්ඨාන කරගත යුතු වන අතර ඔබගෙන් යැපෙන්නන්ගේ ජීවිතවල සුරක්ෂිතභාවය සහ ඔවුන්ගේ යහපත සහ සතුට ඔබ මත රඳා පවතින බව නිතර මෙනෙහි කරමින් ඉදිරි වසර සඳහා සැලසුම් සකස් කළ යුතු වනවා. විශේෂයෙන්ම කුම්භ ලග්න හිමි ඔබ මතක තබාගත යුතුම කරුණ නම් ඔබට කිසිදු කරුණක් සඳහා කෙටි ක්‍රම නොමැති බවත්,
ඔබ විසින් ඉතා දැඩි කැපවීමෙන් කරනු ලබන කටයුතු වලින් පමණක් ඔබට යහපත උදා කරගත හැකි වනු ඇති බවත්. එම නිසා නිවැරදි සහකරුවෙකු හෝ හවුල්කරුවෙකු තෝරා ගැනීමත්, නිවැරදි අරමුණු සහ ඉලක්කයන් පිහිටුවා ගැනීමත් වෙහෙස නොබලා විවේක නොගෙන වැඩ කිරීමත් මගින් පමණක් ඔබගේ ජීවිතය ජයග්‍රහණය කිරීමට ඔබට හැකියාව ලැබෙන බව සිහියේ තබා ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත් වනවා. දෙසැම්බර් මාස 16 වන දින සිට ජනවාරි 14 දක්වා වන කාලය ඉතා ඵලදායීව ප්‍රයෝජනයට ගැනීමට ඔබ වග බලාගත යුතු වනවා. විශේෂයෙන්ම ඔබගේ ජීවිතයට ඉතා ශුභදායක පරිවර්තනයක් ලබා ගැනීමට ඔබට හිමිවන ඉතා සුවිශේෂී අවස්ථාවක් කර ගැනීමට ඔබ අධිෂ්ඨාන කරගත යුතු වනවා. ඒ සඳහා ඔබගේ පෙරපින් බලය මෙන්ම වාසනා ශක්තියද ඔබට නොඅඩුව උදව් උපකාර කරන්නා වූ කාලයක් බව මතක තබාගත යුතු වනවා. එම නිසා ඉතා ධනාත්මකව අධිෂ්ඨානශීලීව නව වසර සඳහා සූදානම් වීමට ඔබට ඉතා වටිනා අවස්ථාවක් උදා වී ඇති බව මතක් කළ යුතු වනවා. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන අරමුණු කරා ළඟා වීමට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන සුබ කාලයක් ඔබට උදා වේවා. ඔබට තෙරුවන් සරණයි.